ඔබ මැනගන්න ඕනේ ඔබගේ බුද්ධි මට්ටම කුමන තලයක තිබෙනවද කියලා. මොඩිය විදිහට තියාගත්තොත් නමුත් මේ ගම් වල ඉන්න අහිංසක මිනිස්සු තව කෙනෙක් මරන්න විතරක් නෙමෙයි. තමුන්ගේ ජීවිතය නැති කරගන්න උනත් මෙයාට පුළුවන්. සුබ දවසක්. සම්මයපුත්‍ර ආයතන වෙනුවෙන් ඔබ සැම සාදරයෙන් පිළිගන්න ලබනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙම ආර්ථික අර්බුදයට බලපාපු තවත් ඍජු හේතුවක් පිළිබඳව. අපේ බුද්ධි මට්ටම ඉහළ නැංවීම. අපේ බුද්ධි මට්ටම ඉහළට නංවන්න පුළුවන් නම් ඒ රටේ ආර්ථිකය ඉහළ නගිනවා. අපේ බුද්ධි මට්ටම පහළ යනවා නම් රටේ ආර්ථිකය අපි නොදැනුවත්වම පහළට වැටෙනවා, කඩාගෙන වැටෙනවා. මේක වර්තමානයේ අපි හඳුන්වන්න පුළුවන් ක්‍රම දෙකකට එකක් තමයි බුද්ධි මට්ටම ඉහළ නංවන්න අපි තුල තියෙන ඉන්ටියුෂන් පවර් එක අපි රැක ගන්න ඕනේ. උපතින් ලැබෙනවා අපිට දෙමාපියන්ට වැඩි තර්කානුකූල ශක්තියක්, සිතීමේ ශක්තියක්. ඒක යම් යම් හේතු කාරණා නිසා මූලිකවම අධ්‍යාපන ක්‍රමයේ තියෙන අඩුපාඩුකම් නිසා මේ සිතීමේ හැකියාව කඩාගෙන වැටෙනවා. අපි මේ පැත්ත වෙනම කතා කරමු. අද කතා කරමු බුද්ධි මට්ටම ඉහළ නංවීම පිළිබඳව. මෙතනදී මම හැමෝටම සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට කිව්වොත් අපි හැමෝගෙම බුද්ධි මට්ටම ඉහළ නංවන්න ඕන. බුද්ධි මට්ටම තියෙන මට්ටමට වැඩිය ඉහළ තලයකට ගෙනියන්න ඕන අපේ බුද්ධිමත්භාවය. ඒක කොහොමද කරන්නේ කියලායි සරල වැඩක් අපි කරන්නේ නැතිකමයි තියෙන්නේ. ඒක කොහොමද කරන්නේ කියන ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ එක් එක් පුද්ගලයා තම තමන් මොන බුද්ධි මට්ටමේ ඉන්නවා කියලා. ඔබ මැනගන්න ඕනේ ඔබගේ බුද්ධි මට්ටම කුමන තලයක තිබෙනවද කියලා. කාටවත් සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට කතා කරනවා. ඉහළම කෙනාගේ බුද්ධි මට්ටම 100යි, පහළම කෙනාගේ බුද්ධි මට්ටම 1යි කියලා ගත්තොත් මේ අතර තමයි හැමෝම වැඩි. එතකොට මේ කොටස් වශයෙන් අපි බෙන් කරගත්තොත් 10න් 10ට 10 බුද්ධි මට්ටම 10ට පල්ලෙයයි 10යි 20යි අතරයි 20යි 30යි අතරයි ඒකට 70යි 80යි අතරයි ඔය විදිහට අපිට වර්ග කරන්න පුළුවන්. ඔබ අඳුන ගන්න ඕනේ ඔබ කොතනද ඉන්නේ කියලා. මේ පිළිබඳවත් අපි විශේෂ වීඩියෝ එකක් කරනවා. නමුත් මෙතෙන්දී මම සරලව කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම් ඔබට ඔබ ඉන්න මට්ටම අඳුරගන්නේ කොහොමද කියලා. බුද්ධි මට්ටම 90ත් 100ත් අතර. බුද්ධි මට්ටම 90ත් 100ත් අතර කෙනෙක් ඉන්නවනම් ඔහු තුළ තියෙන විශේෂ ලක්ෂණ අපි තේරුම් ගන්න ඕනේ, අඳුරගන්න. ඔහු අධ්‍යාපනයේ ඉහළටම යනවා. හොඳ රැකියාවක් කරනවා. හොඳට පරිශ්‍රම කරනවා. විශේෂම දේ තමයි ඔහු කිසිම ආගමකට අපහාස කරන්නේ, නින්දා කරන්නේ නැහැ. ඔහු කිසිම ආගමකට අපහාසයක්, නින්දාවක් වෙන කිසිම ක්‍රියාවක් කරන්නේ නැහැ. ඔහුට සියලු ආගම් එකයි. ඔහුගේ ධර්මය, ස්වභාව ධර්මය, ඔහුගේ විශ්වාසය තමයි ආත්ම විශ්වාසය. ඒ මත තමයි ඔහු යැපෙන්නේ. සියල්ලට ගරු කරනවා. ගරු කරමින් සුඛෝපභෝගී ලස්සන ජීවිතයක් ගත කරනවා. තමුන් ඉන්න රටේ බැන්න රට ඇතර අතුල දාලා වෙන රටකට ගිහිල්ලා හරි තමුන්ගේ ලක්ෂිත ජීවිතය ගත කරනවා. ඔතනොත් 90යි 95යි අතර අය ගැන කතා කරොත් ඒ අය උපරිම උත්සාහයක් යොදනවා. ඒ අය උපරිම උත්සාහයක් යොදනවා. උත්සාහවන්තයා ජයගනී කියන පාතය සමාජගත කරනවා. මේ පිළිබඳව තව ගොඩාක් විස්තර කියන්න තියෙනවා. අපි යම් කෙටියෙන් ඊළඟට ගන්න ඕනේ 80යි 90යි අතර බුද්ධි මට්ටම. ඔවුන් ජීවත් වෙන්නේ, ඔවුන් ලාභය උපයන්නේ, ඔවුන් සැපවත් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්නේ 80ට වඩා අඩු බුද්ධි මට්ටමේ ඉන්න අයගේ මුදල් උපයා ගැනීම. මේ අය බොහෝ දුරට සමාජයට හොඳ යහපත් විදිහට ජීවත් වෙනවා. ඔය අතරින් 14ක් ඉන්නවා. සුළු පිරිසක් ඉන්නවා. ඇත්තටම නැති දෙයක් තියෙනවායි කියලා බෙන්ලා බය කරලා ඔවුන්ගෙන් මුදල් අරගෙන සැපවත් ජීවිතයක් ගත කරනවා. ඒක තමයි ඔවුන්ගේ මූලික ලක්ෂණය. බුද්ධි මට්ටම 60යි 80යි අතරයි. බුද්ධි මට්ටම 60යි 80යි අතරයි ගැන කතා කළොත් ඒ අය ධර්මනිෂ්ඨ ජීවිතයක් ගත කරනවා. ඒ අය උපරිම තමුන් අදහන ධර්මය අනුව ධර්මනිෂ්ඨව ආනවත් කරදරයක් නොවේ, කාටවත් හිරිහැරයක් නොවේ සැපවත් ජීවිතයක් ගෙනියනවා තමුන්ගේ මානසිකයෙන් තමුන් හම්බ කරගෙන. සාමාන්‍ය විදිහට ජීවත් වෙන පුද්ගලයෝ බොහෝ 60යි 80යි අතර බුද්ධි මට්ටමේ කොටසක් වෙනවා. එතකොට 50යි 60යි අතර බුද්ධි මට්ටමට ගියොත් ඒ කොටස තමයි
සමාජයට හානි කරන දේවල් බොහෝ දුරට කරන්නේ විභාග පාස් වෙලා සහතික ටික ලබාගෙන උපදේශක තනතුරු වලට ළඟා වෙන පුද්ගලයෝ කොට්ටාසේ තමයි මේ ඉන්නේ 50යි 60යි අතර. මොන් අරමුණ වෙන්නේ මොන්ගේ ඇත්තටම උපදේශ තනතුරු වලට ආපුවාම ඔවුන්ගේ චේතනාව වෙන්නේ ඔවුන් ප්‍රකාශ කරන්නේ ඔවුන් ප්‍රචලිත කරන්න උත්සාහ කරන්නේ රටක් කරගෙන යනවා නම් ඒ රටේ මිනිස්සු බුද්ධිමත් විය යුතු නැහැ. මෝඩය විදිහට තියාගත්තු පාලකයන්ට මේ රට කරගන්න පුළුවන්. ඒ නිසා සියල්ල මෝඩය විදිහට තියාගත යුතු යන උපදේශය තමයි ඔවුන්ට තියෙන්නේ. ඊට හාත්පසින් වෙනස් උපදේශයක් තමයි 90යි 100යි අතරයි තියෙන්නේ. එයයි කියන්නේ සියල්ල බුද්ධිමත්භාවය වැඩි කරගොත් එතකොට රටේ සංවර්ධනය කරලා සීග්‍රයෙන් යනවා. ඒ ගියාම දැනට ඉන්න අපි උදාහරණයකම දැනට ඉන්න දේශපාලකයෝ එදාටත් ඉන්නේ. නමුත් ඔවුන් ක්‍රියා කරන ක්‍රියා කලාපය වෙනස් වෙනවා. එතකොට උපදේශක තනතුරු වලට පත් වෙන්නේ බොහෝ දුරට මේ ඊට පස්සේ 40 50 අතර බුද්ධිමත්කමයි. මෙයාගේ විශේෂ ලක්ෂණය තමයි සමාජ විරෝධී දේවල් කරලා කැපී පෙනෙන බුද්ධිලෙක් වෙන්න උත්සාහ කරනවා. සාමාන්‍ය පොදු සමාජය අනුමත නොකරන සමාජ විරෝධී දේවල් කරලා කැපී පෙනෙන උත්සාහ කරන උට තමයි මේ 40යි 50යි අතර. 20ත් 40ත් අතර බුද්ධි මට්ටම ගැන අපි ඊළඟට කතා කරනවා. එයයි හරි අහිංසක මිනිස්සු තර්කානුකූල බුද්ධිය ගොඩාක් පල්ලෙහා තියෙන්නේ. ඒ නිසා හැම වෙලේම ඒගොල්ලෝ නතු වෙනවා 80ත් 90ත් අතර බුද්ධි මට්ටමේ අයගේ අරමුණු ඉෂ්ට කර ගැනීමට. 80ත් 90ත් අතර බුද්ධි මට්ටම අයගේ අරමුණු ඉෂ්ට කරගන්න යොදාගන්න මේ 30ත් 40ත් අතර බුද්ධි මට්ටමේ ඉන්න අය. මේ අයව පොළඹවන්න පුළුවන් කොච්චරද පොළඹවන්න පුළුවන් කියලා කිව්වොත් අරමුණක් හරි කියලා ඔප්පු කරලා ඒ අරමුණ වෙනුවෙන් තව කෙනෙක්ට හානි කරන, තව කෙනෙක්ව මරන්න. තව කෙනෙක් මරන්න විතරක් නෙමෙයි. තමුන්ගේ ජීවිතේ නැති කරගන්න උනත් මෙයාට පුළුවන්. ඒ නිසා හැම මොහොතකම 80ත් 90ත් අතර බුද්ධි මට්ටමේ කොටස උපරිම ප්‍රයෝජන අරගෙන මේ 20යි 40ත් අතර බුද්ධිමත් අයව ප්‍රයෝජනයට අරගෙන ඒ අය ලව්වා තමුන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න. මම මේ කතා කළේ කෙටියෙන් මේ පිළිබඳ වෙනම වීඩියෝ එකක් යනවා. මොකද මේවා ගොඩාක් පුළුල්ව කතා කරන්න ඕනේ මාවකවා තමන් ඉන්න බුද්ධි මට්ටම කොතනද කියලා අඳුනගත්තොත් මේ ප්‍රෝග්‍රෑම් එක අපි මේ වැඩසටහන මාස 3ක් 4ක් ඉදිරියට යනකොට ඔබටම තේරෙයි ඔබේ බුද්ධි මට්ටම ඉහළ තලයට ගිහිල්ලා කියලා. මෙතෙන්දි විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තියෙනවා. මේ බුද්ධි මට්ටම ගැන කතා කරනකොට බොහෝ දුරට කෙනෙකුට හැඟෙන්න පුළුවන් පෞද්ගලිකත්වයේ ඉන්නේ 80 සිට 90 දක්වා වගේ කියලා. නෑ ඒක වැරදි අවබෝධයක්. හොඳට තේරුම් ගන්න මොන සංවිධානය වුණත් මොන ආගමේ වුණත් ඒක ඇතුළේ ඉන්න අයව ගත්තාම බුද්ධි මට්ටම 20 එකේ ඉඳලා සාමාන්‍ය 5 වෙනකම් මන්ද බුද්ධික ඒ වගේ අය ගත්තොත් අයින් කළොත් 20 සිට 100 දක්වා සියලුම බුද්ධි මට්ටමේ අය ඉන්න ඔය අතර. නමුත් අපිට සෑම ආගමකම පූජ්‍යපක්ෂය 80ට වැඩි බුද්ධි මට්ටමේ වගේ පේන්න හේතුව තමයි ඒ අය ඇසුරු කරන්නේ, ඒ අය අනුගමනය කරන්නේ ඔය සෑම ශාස්ත්‍රවරයෙක්ම සෑම ආගමික නිර්මාතෘවරයෙක්ම ඉහළ බුද්ධි මට්ටමේ. ඒ අය කියන දේවල් ඇසුරු කරනකොට ඒ අය කියපු විදිහට ජීවත් වෙනකොට අපිට හැමෝම පේන්නේ අර 30 බුද්ධි මට්ටමේ ඉන්න කෙනා වැඩ කරන්නේ 80 බුද්ධියේ ඉන්න කෙනෙක් විදිහට. ඒකෙන් ඔප්පු වෙන විශේෂම කාරණා තමයි අපි හැමෝගෙම බුද්ධි මට්ටම ඉහළට ගෙනියන්න පුළුවන්. නමුත් මේ ගම් වල ඉන්න අහිංසක මිනිසුන් ඒ වගේ ඇසුරක් නැතිවීම නිසා ඒගොල්ලන්ගේ බුද්ධි මට්ටම පල්ලෙහාට යනවා. අර අයගේ බුද්ධි මට්ටම ඉහළට යනවා. ඒක විශේෂ කාරණයක් විදිහට මතක තබා ගන්න. තවත් දෙයක් මතක් කරේ සම්මිපුත්‍ර ආයතනය කියන්නේ ලාභය මූලික කරගත් ආයතනයක් නෙමෙයි. ඔබ වෙනුවෙන්ම රට වෙනුවෙන්ම ආරම්භ කරපු ආයතනයක්. ඒ නිසා විශේෂ සහන රැසක් ඔබට දෙන්න බලාපොරොත්තු වෙන අපි ඉන්නේ. දැනට ඔබට වෙබ්සයිට් එක අපේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඇවිල්ලා විදේශගත වෙන්න කැමති අය සිටිනම් අපේ වෙබ්සයිට් එකේ ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ වගේම අපනයන කිරීමට යම් භෝගයක් තියෙනවා. අපිට විශාල ඉල්ලුමක් තියෙනවා ඒ සම්බන්ධව. අපනයන කිරීමට යම් භෝගයක් ඔබ ළඟ තිබෙනවා නම් ඒ පිළිබඳවත් අපිට දැනුවත් කරන්න වෙබ්සයිට් එක හරහා අපි ඔබව ඉදිරියේදී සම්බන්ධ කරගන්නවා. ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුද්ධි මට්ටම ඉහළ නැංවීම සහ සංස්කෘතියට එකතු කරගත යුතු කරුණු පිළිබඳව. මේක ප්‍රායෝගික කළ යුතු දෙයක්. ඒ නිසා මේ වීඩියෝ එක හැම කෙනෙකුටම බලන්න ෂෙයා කරන්න.
මේ පිළිබඳව දැනුවත් කරන්න මම නැවත නැවතත් කියන්නේ අපි එකිනෙකා වෙන්වෙන්ම කළ යුතු දෙයක් නෙමෙයි. මුළු රටක් විදිහට එක වෙලාවෙ එක සැරේ කරන්න පුළුවන් නම් අපිට මේ රට ගොඩ ගැනීමේ කාර්යයට යොමු වෙන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙලා ඉඳීමෙන් ඔබට ලොකු ආර්ථික වාසි ලැබෙනවා. ඒ පිළිබඳව අපි ඉදිරියේදී දැනුවත් කරනවා. එසේනම් අපි නවතිනවා ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු